එකට සොරි වෙන්න. යටි බං උට ගැහුවා දැන් ඕක නවත්තලා ගෙදර යමු. අනේ ගහන්න එපා බං. ඒකට යන්නේ. අනේ අපි හින්දි ඉගෙනගෙන අම්බානිවර වටලා උගෙන් සල්ලි කඩාගෙන ඒකෙන් පිච්චමල් රැක්කියක් දාලා ඒක පුටින්ට විකුණන්න බං. මේ උඹ ඊයේ තිබ්බ මැච් එක දින්නද බං? නෑ බං පෙරදුනා. ඊයේ මැච් එක තිබ්බ සෙන් ජෝසප් එකත් එක්කනේ. ඉස්සරලා ගියහන් සෙන් ජෝසප් ලංකාවේ කොච්චර තියනවද කියලා තොපි හැමදාම ගහන්නේ උනුත් එක්කනේ. සෙන් ජෝසප් වත්තර තියෙනවා. සෙන් ජෝසප් නුගේගොඩ තියෙනවා. වන් ජෝසප් මත්තල තියෙනවා. හරි උදේ ඇති ඔය මල සමයෙන්. මේ අපි අද සෙල්ලම් කරමු බං. අඩෝ මං නම් හිතන්නේ නෑ බං. අපේ අම්මා මාව හින්දි පන්තියකට යවනවා කියලා තමයි හිතාගෙන හිටියේ. උඹේ අම්මාත් අද ආපු හින්දා ෂුවර් එකටම උඹේ අම්මාවත් කැමති කරගෙන ඇති ඒකට. පුතා එහෙනම් අපේ අම්මා මේ පැත්තට එන්නේ ඒකින්ද වෙන්නද? අයි පුතේ බය වෙලා ඉන්නේ බය වෙන්න එපා. මම මේ ආවේ උඹට ගහන්න නෙමෙයි ඊයේ ඉස්කෝලෙන් පැන්නට. උඹට කියන්න ආවේ උඹේ භාෂා දැනුම වැඩි වෙන්නත් එක්කලා මේ දරුවත් එක්ක හින්දි පන්තියකට යන්න කියලා. හරියන්ගේ අවුලක් නෑ. මෙයා කැමති කිව්වෙන්ද. අලහන් තෝහින්ද මටත් යන්න වෙනවනේ. ඒකයි බං බුදුහාමුදුරුවොත් කලන මිතුරු ඇසුර අගය කළේ. අයියෝ නෑ බං අපි කතා කරගත්ත විදියට සෙල්ලම් කරමු. එතකොට බං අම්මට අහු වෙනවනේ අපි හින්දි පන්තියට ගියේ නෑ කියලා. එහෙම එන්නේ නෑ බං. එහෙම වුණොත් මම ඉන්නවනේ. උඹ බය වෙන්න එපා. ඒ පාර මොකද්ද බං මේ සද්දයක් ආවේ? ඒ මගේ ෆෝන් එකෙන්ද කොහෙද බං? හෙලෝ. හෙලෝ සුපුනා. හරි. හරි බං එල. කවුද බං කතා කළේ? සුපුනා බං කතා කළේ. ඌ කිව්වා උගේ පන්දිනේට බයිසිකල් එකකුයි iPhone 17 එකකුයි හම්බුණා කියලා. ඒක බලන්න එන්න කියලා කිව්වා. එච්චරයි. මං ඉතින් හා කිව්වා. දැන් උඹ ඒකටත් හා කිව්වද? ඔව් බං. යකෝ දැන් අපි හින්දි පන්තියට යන්න කියලා නේද හිතාගෙන හිටියේ. දැන් කොහොමද ගියාන් ඒකට යන්නේ? අනේ අපි හින්දි ඉගෙනගෙන අම්බානිවර වටලා උගෙන් සල්ලි කඩාගෙන ඒකෙන් පිච්චමල් රැක්කියක් දාලා ඒක පුටින්ට විකුණන්න බං. හරි බං එහෙනම් යම්කෝ. උඹ තමයි ඔක්කොම දන්නේ ඈ. මට නම් නෝගෙන මුකුත් කියන්න බෑ. හරි කලබල වෙන්න එපා. මේ ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදී ඔයා මොකටද කලබල වෙන්නේ? අපෝයෝ ඇල්බර්ට් අයින්ස්ටයින් හින්දා නැති සයන්ස් වලට 32යි මැත්ස් වලට 18යි තියෙන්නේ. අනේ මේ කට වහගෙන වරෙන් යන්න. මේ සුපුන අපිට එන්න කිව්වට ඌ තාම නෑනේ බං. ඉඳහන් ඌ වෙයි. සුපුන්. අද ඔන්න මං ආවා. ආව නෙමෙයි ඉක්මනට පෙන්නහම උඹේ iPhone 17 එක. මට ඒක දකින්නකන් ඉවසිල්ලක් නෑ බං. අද උඹලේ ටොපියක් කෑවද? මට බයිසිකලයක් නම් හම්බුණා. iPhone 17 එකක් නෙමෙයි බං හම්බුනේ. කැමරාවක් හම්බුනේ. මං ඉතින් උඹලා ගෙන්න ගන්න ඕනේ හින්දා තමයි ඒක ගැන කිව්වේ බං. සෝරි ඈ. මේ තියෙන්නේ බං මගේ කැමරාව. ලස්සනයි නේද? පොඩ්ඩක් ඉඳන් ලස්සනට මං ෆොටෝ එකක් ගන්න. මේ තියෙන්නේ බං ෆොටෝ එක. තොපේ ඉතින් වඳුරු මූණ නැති කරන්න බෑ බං. මේක තමයි අවසාන ප්‍රතිඵලය. අඩෝ මටත් පොඩ්ඩක් දියන්කෝ බලන්න. අඩෝ තොපිගේ කුණු අත්තලින් මේක අල්ලන්න දෙන්න බෑ. හරි තොපි දෙන්න රණ්ඩු වෙන්න ඕනේ නෑ. අපි දැන් මේ බයිසිකලේ ගිහිල්ලා බලමුකෝ බං. අඩෝ මේ තියෙන්නේ මගේ බයිසිකලේ. නියමයි නේද? ඉඳහම මම උඹට වටයක් ඇදලා පෙන්නන්න. උඹ තාම එක තැනනේ. අනේ පොඩ්ඩක් මටත් දියන්කෝ බලලා පදින්න. උට කලින් මට ඕනේ. අනේ මට දියන්කෝ පදින්න. උඹලා කුණු අත්තලින් මගේ බයිසිකලේ අල්ලන්න දෙන්න බෑ බං. බල මොකද බං? බල මට බර්ත්ඩේ එකට විශ් කළෙත් නෑ බං. සෝරි ඈ. හැපි බර්ත්ඩේ. ඔව් බං. හැපි බර්ත්ඩේ. දැන්වත් දියන්කෝ. බෑ බං. උඹලා හැන දුප්පත් එවුන් බං. උඹලා මොකද? අඩෝ මුගෙන් නම් මේ බයිසිකලේ ඉල්ලලා වැඩක් නෑ බං. ඔව් බං. මූ ගානකට වැඩි. අපි දෙන්නම් හොඳට මුට නෙලමු. ඔව් බං. මටත් දැන් ඇතිලා තියෙන ඉවසගෙන ඉඳලා. ඔයා මොනවද බං මේ කතා කරන්නේ? කතා කරන්නේද? කතා කරන්නේ මෙන්න මේක. ඌ කනවා කෑම බර්ත්ඩේ එකට සොරි වෙන්න. යටි බං උට ගැහුවා දැන් ඕක නවත්තලා ගෙදර යමු.